ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ පණ්ඩිත වර්ගයේ සඳහන් වන එක ගාථා රත්නයක්. ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පණ්ඩිතු. දහම් රස බොන තැනැත්තා සුවසේම වෙසෙයි. ඒ නුවණැත්තා ආර්යයන් විසින් දක්නා ලද දහමෙහි මනාව ඇලෙයි. ඒක තමයි මේ ගාථා රත්නේ සරල තේරුම. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ මහා කප්පින මහරහතන් වහන්සේ අරමුණු කරගෙන. මහා කප්පින මහරහතන් වහන්සේ කියලා කියන්නේ පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රාර්ථනා ඇතු මහා කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කර කර අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකන් ආපු මහා පුණ්‍යවන්තෙක්. මේ මහා කප්පින මහරහතන් වහන්සේ පියුමතුරා භාග්‍යතුන් වහන්සේගේ කාලේ මේ විදිහට ප්‍රාර්ථනා ගොනු කරලා ලෞතුරා සම්මා සම්බුද්ධ ශාසනයක අති උතුම් මහරහතන් වහන්සේ නමක් හැටියට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට එකතු වෙලා සසරින් එතර වීමේ පරමාර්ථය ඇතුව තමයි මේ ප්‍රාර්ථනා ගොනු කරන්නේ. එතන ඉඳලා පෙරම් පුරාගෙන එන සසර ගමනේ එක අවස්ථාවක අබුද්ධෝත්පාද කාලයක පින්නතුණි විශේෂයෙන් සඳහන් කරනවා බරණැස් නුවරට නුදුරින් තිබිච්ච ඇඳුම් මසන්නන් ජීවත් වෙච්ච ප්‍රදේශයක ඒ ගමේ ජේෂ්ඨයෙක් වෙලා උපදිනවා. එහෙම නැත්නම් ප්‍රධානියෙක් වෙලා උපදිනවා. මේ කාලේ අපි මතක් කළානේ අබුද්ධෝත්පාද කාලයක් කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලා වස් කාලයේ ආසන්න වෙනකොට හිමාලයෙන් නික්මිලා වස්වසන්ඩ සුදුසු තැන් හොයාගෙන ගමට වඩින එක සාමාන්‍ය සිරිත. මනුස්ස ජනාවාස තියෙන ප්‍රදේශවලට වඩිනවා. මෙතන හිටිය පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේලා දහසක් ගමට වැඩම කරලා බරණැසට එයින් 8 නමක් ඒ කාලේ හිටපු රජ්ජුරුව ළඟට ගියා තමන් වහන්සේලාට වස් සමාදන් වෙන්න කුටි සකස් කරගන්න අනුග්‍රහයක් දක්වන්න කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේලා වැඩි බව සේවකයන්ගෙන් දැනගෙන රජ්ජුරුව එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා රජු සඳහන් කළා ස්වාමීනි හෙට මෙහි විශේෂ උත්සවයක් තියෙනවා. ඒ කියන්නේ පින්නතනේ වප්මගුල් උත්සවයට සූදානම් වෙවි තමයි රජුරු මේ වෙලාවේ ඉන්නේ. ස්වාමීනි උත්සවයේ නිමා වෙනකන් කිසිම දෙයක් කරගන්න බෑ. හෙටින් පස්සේ මොනවා හරි දෙයක් කතා කරමු කියලා. බුදුරජාණන් වහන්සේලා ශ්‍රද්ධාව නැති රජු ළඟ තව නවතිනවට වඩා අපි ඉදිරියට වඩිමු කියලා තීරණය කරලා උන්වහන්සේලා ආපහු හැරුණා. දහසක් දෙනා වහන්සේම මාර්ගයේ වඩිනවා. පින්නතුනි මේ වෙලාවේ අර සාලිගමේ ඒ කියන්නේ ඇඳුන් මසන්නන් ජීවත් වෙන්න ගමේ ප්‍රධානියගේ බිරිඳ බුදුරජාණන් වහන්සේලා වඩින මේ මාර්ගයේ දිගේ ඉදිරියට වඩිනවා. බුදුරජාණන් වහන්සේලා දැකලා බොහෝම හිතේ ප්‍රසාදයේ උපදවල බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා අහනවා ස්වාමීනි මේ කොහෙද වඩින්නේ? උන්වහන්සේලා සඳහන් කළා උපාසිකාවිනි වස් සමාදන් වෙන්න සුදුසු ප්‍රදේශයක් හොයාගෙන අපි වඩිනවා කියලා.
ඇය ඒ වෙලාවේ ආරාධනාවක් කළා ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා. හෙට අපෙන් දානි පිළි අරගන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේලා සඳහන් කළා උපාසිකාවිනි අපි විශාල පිරිසක් ඉන්නවා. ස්වාමීනි කොපමණ විතර පිරිසක්ද? උන්වහන්සේලා සඳහන් කළා 10ක විතර පිරිසක් ඉන්නවා. කමක් නැහැ ස්වාමීනි. ඒ පිරිස මට බාධාවක් නෙමෙයි. ස්වාමීනි හෙට මගේ දාන්නේ බාර ගන්න කියලා. උන්වහන්සේලා දානි බාරගත්තා. ඇය වහාම ගමට ගියා. යන ගමන නවත්තලා ආපහු ගමට ගිහිල්ලා ගම මැදට ගිහිල්ලා ගමේ ඉන්න සියලු දෙනාටම අඬගගා කතා කළා. ඒ ගමේ පින්නතුනි පවුල් 1000ක් ජීවත් වෙනවා. ඒ පවුල් 1000ටම ගිහිල්ලා මතක් කළා හෙට මම පසේ බුදුරජාණන් වහන්සේලාට දානෙට ආරාධනා කළා. ඔබලා හැම කෙනෙක්ම එක බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් දානේ පිළියෙල කරන්න කියලා. ගමේ මිනිස්සුන්ටත් බොහෝම සතුටුයි. සියලු දෙනාම ඒ කාරණාව බාරගත්තා. බාර අරගෙන පහුවදා වෙනකොට 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට වැඩ ඉන්න සුදුසු මණ්ඩපයක් හදලා ආසන පනවලා දානෙ සකසලා කැඳ කැවිලි ආදී උදේට පූජා කරන්න පිළියෙල කරලා සියල්ලම සුදුසු වෙලා වෙනකොට නිමා කරගත්තා. බුදුරජාණන් වහන්සේලා වැඩම කළා. උදේ කාලේ කැඳ කැවිලි ආදී පූජා කළා. දහවල් දානෙත් පූජා කළා. දන් දුන්න දායකයන්ට අනුශාසනා කරලා පින් අනුමෝදන් කරලා බුදුරජාණන් වහන්සේලා වඩින්නයි සූදානම. පින්නතුනි මේ වෙලාවේ ගමේ ජේෂ්ඨ පුත්‍රයාගේ බිරිඳ එදා මුලින්ම දානයට ආරාධනා කරපු මේ පුණ්‍යවන්තිය ගමේ ඉන්න සියලුම කාන්තාවෝ අඬගහගෙන බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා ආරාධනාවක් කළා ස්වාමීනි වස් වැසීම සඳහා තවත් කොහෙවත් යා යුතු නැහැ. දහසක් දෙනා වහන්සේ වෙනුවෙන්ම දිවා කාලේ වැඩ ඉන්න තැන් රාත්‍රී කාලේ වැඩ ඉන්න තැන් සහිතව කුටි සේනාසන හදලා පූජා කරන්න අපි බාර ගන්නවා. අපිට අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේලා අපේ ආරාධනාව බාර අරගෙන මෙහෙම වස් සමාදන් වෙන්න කියලා. ඒකත් භාග්‍යතුන් වහන්සේලා බොහෝම කරුණාවෙන් ඉවසුවා. ඇය තමන්ගේ ගමේ පිරිසට කතා කරලා අර දානේ සකස් කරපු සියලු දෙනාට මතක් කළා තම තමන් දන් දුන්න භාග්‍යතුන් වහන්සේට වස් කාලේ වැඩ ඉන්න සුදුසු කුටියකුත් ඒ පවුලෙන්ම හදන්න ඕනේ කියලා. ඒකත් සියලු දෙනා සතුටින්ම බාරගත්තා. හැම කෙනෙක්ම මනා පහසුකම් සහිතව කුටි සකස් කළා. බුදුරජාණන් වහන්සේලා වස් වාසය කළා. ගමේ හැම ගෙදරකින්ම මේ වස්තු මාසෙම තමන්ට පැවරිච්ච භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. වස් කාලේ නිමා වුණා. සියලු දෙනාම තුන් සිවුරු සකස් කෙරෙව්වා. හැම කෙනෙක්ම බොහොම සතුටින් පසේ බුදුරජාණන් වහන්සේලාට සිවුරු කට්ටලේ බැගින් පූජා කරගත්තා. බුදුරජාණන් වහන්සේලා පුණ්‍යානුමෝදනා කරලා නැවත වතාවක් හිමාලයටම වැඩම කළා. අබුද්ධෝත්පාද කාලයක මේ මහා කුසල කර්මයේ සම්පූර්ණ කරගත්ත මේ ගමේ මේ පවුල් 10ම මරණයෙන් පස්සේ දෙව්ලොව උප්පත්තිය ලැබුවා. පින්නතුනි දිව්‍ය ලෝකේ අසීමිත දිව්‍ය සම්පත් භුක්ති විඳ ඉඳලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අය නැවත වතාවක් මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවා. මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබනකොට මේ දෙවිවරු සියලු දෙනාම දෙව්ලොවින් චුත වෙලා මනුලොව ඉපදුනා.
දෙව්ලොව උපදින කොටත් එකටම උපදුනා. මනුලොව උපදින කොටත් ඒ විදිහටම උපදිනවා. ඒ නිසා මේ එකට උපදින දෙවියන් හඳුන්වනවා පින්නතුනි විශේෂ නමකින්. ඒ තමයි ඒක ඝන දේව පුත්ත. එකට පින් කරගත්ත අය එකට උපදිනවා. ඒ කියන්නේ සියලු දෙනාම එකපාර මිය යනවා කියන කාරණාව නෙමෙයි. මිය යන කෙනා තමන් එක්ක එකට පින්කම් කරපු අය ඉපදිලා ඉන්න තැන තමයි උපදින්නේ. ඒ නිසා ඒක ඝන දේව පුත්තයි. නැවත මනුලව උපදින කොටත් එහෙමයි. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ මේ අය බොහෝ පින්කම් කළා. එක දවසක් සියලු දෙනාම කතා කරගත්තා අපි බණ අහන්න යමු කියලා. බණ අහන්න යනකොට පින්නතුනි විහාරයට ඇතුල් වෙනකොටම මහා ධාරානිපාත වරුසාවක් ඇද වැටුණා. බණ අහන්න ගියපු පිරිසේ හුඟක් අය විහාරයේ ඉන්න භික්ෂූන් වහන්සේලාව අඳුරනවා. ඒ හැඳුනුම්කමත් එක්ක ඔවුනොවුන් දුවගෙන ගිහිල්ලා ඒ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින කුටි ළඟ වර්ෂාවෙන් ආරක්ෂාව හදාගත්තා. නමුත් මේ ගමේ මේ ප්‍රධානියාගේ බිරිඳයි. මේ ප්‍රධාන දෙපළ හඳුනන කිසි කෙනෙක් නොහිටපු නිසා ඒ අයට යන්න තැනක් තිබුණේ නැහැ. වරුසාව නිමා වෙනකම් විහාර මිදුලේ හොඳටම තෙමුණා. මේ වෙලාවේ මේ දෙපළ කතා කරගත්තා මේක අපේ තිබ්බ සංසාරේ අඩුපාඩුවක්. අනෙක් සියලු දෙනාම වැස්සෙන් ආරක්ෂා වුණා. අපි දෙන්න විතරක් තෙමුණා. සසර අඩුපාඩුවක්. පින්නතුනි කොයි තරම්නම් ඥානවන්තද? අපට තෙමෙන්න සිද්ධ වුණේ සසර තිබුණ එක්තරා අඩුපාඩුවක් නිසා. ඒ අඩුපාඩුවත් ඉදිරි ජීවිතවල මගහැරෙන්න ඕන නිසා අපි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න මේ ස්ථානයේ දහසක් දෙනාට වැඩ ඉන්න පුළුවන් පිරිවණක් හදමු කියලා සාකච්ඡා කරගත්තා. පින්නතුනි වර්තමානයේ වුණා නම් චෝදනා තමයි අහන්න වෙන්නේ. අනික් සියලු දෙනාටම වැස්සෙන් ආරක්ෂා වෙන්න ඉඩකඩ හදලා දුන්නා. නමුත් අපි තෙමෙනකන් හැමෝම බලාගෙන හිටියා. තරහ වෙලා, අමනාප වෙලා, චෝදනා කරලා, ගර්හා කරලා පිටත් වෙලා යන්නේ. ඒ පිටත් වෙලා ගිහිල්ලත් තන චෝදනා කරනවා. නමුත් මේ ප්‍රඥාව කල්පනා කළේ සසර අඩුපාඩුවක්. ආයේ සසරේ මෙවන් අවස්ථාවන් වල නොතෙමී ජීවත් වීම සඳහා අපි භික්ෂුන් වහන්සේලාට කුටි හැදලා දෙමු. දහසක් දෙනා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් අපූර්ව කුටි සකස් කළා. ඒ සඳහා සියලු දෙනාම මුදල් ආධාර ලබලා දුන්නා. ඒ මුදල් මදි වුණා. නැවත ඒ පිරිසම කලින් දුන්න මුදලට වඩා අඩු මුදලක් නැත්නම් කලින් දුන්න මුදලින් භාගයක් ආයිත් දුන්නා. ඒ මුදලුත් අරගෙන අපූර්ව කුටි සේනාසන දහසක් සකස් කරලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ ශාසනයට පූජා කළා. ඒ පින්කම දවසේ කුටි දහසක් පූජා වෙනවා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේත් එක්ක නිතරම 20000ක් මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. ඒ 20000ක් දෙනා වහන්සේටම තුන් සිවුරු කට්ටලේ බැගින් පූජා කළා. මෙහෙම පින් කරගත්ත මේ පිරිස නැවත මරණයෙන් පස්සේ ආයෙත් දෙව්ලොව උප්පත්තිය ලැබුවා. අප්‍රමාණ දිව්‍ය සැප විඳ විඳ හිටපු මේ පිරිස අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත මනුස්ස ලෝකෙ ඉපදුණා. කුක්කුරවතිය කියන ප්‍රදේශයේ රජ්ජුරුවන්ගේ
බිසවගේ කුසේ. මේ මහා කප්පින මහරහතන් වහන්සේ රාජකුමාරයෙක් හැටියට ඉපදිලා මහා කප්පින නමින්ම රජ වුණා. මදුරට සාගල නුවර රජුරුවන්ගේ දේවියගේ කුසේ ඒ කාලේ තමන්ගේ බිරිඳ වෙච්ච තැනැත්තිය උප්පත්තිය ලැබුවා. මේ පුණ්‍යවන්තියම තමයි එදා පසේ බුදුරජාණන් වහන්සේලාට වසට ආරාධනා කරන්නත් මූලිකත්වයේ ගත්තේ. මේ තැනැත්තිය එදා පසේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට සිවුරු සකස් කරලා පූජා කරන කාලේ කහවණු 1000ක් වටින රන්වන් වස්ත්‍රයකුත් අනෝජා මල් විශාල ප්‍රමාණයක් නෙලාගෙන විශාල මල් වට්ටියකුත් හදාගෙන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද පාමුල අර අගනා වස්ත්‍රයේ තැන්පත් කරලා අනෝජා මල් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මේ මල් යම්සේ ලස්සනයිද? මතු උපදින භවයන් වල මගේ ශරීරයත් අනෝජා මලක් වගේ රන්වන් පාට වේවා. ඒ විතරක්ද නෙමෙයි, ඇය ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි ඒ කාලෙට මගේ නමත් අනෝජාම වේවා කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහා ආශිර්වාද කළා. මදුරට සාගල නුවර රජුරුවන්ගේ ගෙදර රජමාලිගාවේ බිසවගේ කුසෙන් ඇය උපදිනකොට හරියට නිකන් රන් පිළිමයක් වගේ ඊටාම ලස්සන චවි වර්ණයක් තිබුණා. අනෝජා මලක් වගේ ලස්සන පාටක් තිබුණ නිසා ඇගේ ප්‍රාර්ථනාවට අනුව ඇයට අනෝජා කියන නමම ලැබුණා. ක්‍රමානුකූලව හැදිලා වැඩිලා ලොකු මහත් වෙලා තරුණ වයසට ආවට පස්සේ ඇය නැවතත් මහා කප්පින රජුරුව එක්කම විවාහ වුණා. ඔවුන් සමග අතීතයේ එකට පින්කම් කරපු 1000ක් දෙනා ඒ රාජ්‍යයේ ඇමතිවරුන්ගේ පවුල්වල දරුවෝ වෙලා ඉපදිලා හිටියා. පෙර ස්වාමියයි බිරිඳයිම මේ ජීවිතෙත් සැමියයි බිරිඳයිම වුණා සසර පින් නිසා. එකටම පින්කම් කරපු අයමයි මේ. පින්නතුනි මේ අන්තිම ජීවිතේ මහා කප්පින රජුරු රාජ්‍ය කරන ප්‍රදේශයේ ඉඳලා සවැත් නුවරට යොදුන් 20000ක් විතර දුරයි. දීර්ඝ දුරක්. මහා කප්පින රජුරවන්ට ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන කාරණාව දැනගන්න ලැබුණේ නැහැ. බොහොම දුර නිසා. හැබැයි මේ මහා කප්පින රජුරවන්ට හිටියා විශේෂ අශ්වයෝ 5 දෙනෙක්. එයින් එක අශ්වයෙක් රජු තමන්ගේ ගමන් බිමන් සඳහා පාවිච්චි කරනවා. යොදා ගන්නවා. අනික් 4 දෙනා විශේෂ අසරුවන් 4 දෙනෙකුට දීලා ඒ අයට යෝජනාවක් කරලා තිබුණා මේ ඇත්තුන්ගේ පිටේ මේ අශ්වයන්ගේ පිටේ නැගලා දවසකට යොදුන් 3-4 හරි ගමන් කරලා තුනුරුවන් ලෝකේ පහළ වෙලාද කියලා හොයලා මට කියන්න කියලා. පින්නතුනි හැමදාම වාසල්කඩ 4න් පිට වෙලා මේ 4 දෙනා යොදුන් ගණන් දුර ගිහිල්ලා ආපහු එනවා. රජුරු හැමදාම බලාගෙන ඉන්නවා අදනම් සතුටුදායක ආරංචියක් ලබන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ ඇමතිවරුන්ට තුනුරුවන් ලොව පහළ වෙච්ච බව කවදාවත් දැනගන්න ලැබුණේ නැහැ. එක දවසක් ඇමතිවරුත් එක්කම රජුරු උයනට යන්න පිටත් වුණා. පින්නතුනි ඇමතිවරු කියලා සඳහන් කළාට රජුත් සමග එකටම පින්කම් කරපු අයනේ. ඒ නිසා සඳහන් කරනවා රජුට සමාන සැපයක් මේ හැම කෙනෙකුටම තියෙනවා. රජුට වඩා මේ අයට අඩු වෙලා තිබුණේ ඔටුන්න විතරයි කියලා.
අනික් හැම පංචකාම සම්පත්තියකින්ම අනුනයි. රජු වෙන් කරලා හඳුනගන්නේ ඔටුන්න නිසා. එහෙම නැත්නම් අනික් අයත් සකලාභරණයන්ගෙන්ම සැරසිලා වටිනා ඇඳුම් ආයිත්තන් ඇඳලා ඉන්නේ. මෙහෙම රජුරුව මේ පිරිසත් එක්ක උයනට යනකොට රජුරුව හදිස්සියෙම දැක්ක බොහොම වෙහෙසට පත්වෙච්ච පිරිසක් තැනක ගිමන් හරිනවා. රජුරුව ඒ දැකලා කල්පනා කළා මොවුන් හරි වෙහෙසින් තමයි ඉන්නේ. දුර බැහැරක ඉඳලා එන පිරිසක් වෙන්න පුළුවන්. මේ අයට කතා කරන්න ඕනේ. මෙයාලගෙන් හරි මට හෝඩුවාවක් ලැබෙන්න පුළුවන් තුනුරුවන් ලෝකෙ පහළ වුණාද කියලා. ඒ පිරිස ළඟට ගිහිල්ලා කතා කළා. මොකද මේ තරම් වෙහෙස? ඒ පිරිස කියනවා මහරජතුමනි අපි වෙළඳාම යන අය. බොහෝ දුර ගෙවාගෙන ඇවිල්ලා ඉන්නේ. මහරජතුමනි හරි වෙහෙසයි. බොහෝ දුර ගෙවාපු නිසා. කොහේ ඉඳලා දෙන්නේ? ස්වාමීනි අපි සවැත් නුවර. රජුරුව අහනවා ඒ පැත්තේ ඔබලට නැද්ද මට කියන්න තරම් විශේෂ ආරංචියක් මොකවත්? ඒ පිරිස සඳහන් කළා විශේෂයි කියලා කියන්න දෙයක් නම් නැහැ අපට. හැබැයි එක කාරණාවක් තියෙනවා. මේ කාලේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සවැත් නුවර වැඩ ඉන්නවා කියලා. ඒ වචනේ කියනවත් එක්කම රජුරවන්ට ඇති වුණේ දරා ගන්න බැරි තරම් සතුටක්. අනික හිතේ ශ්‍රද්ධාව නිසා බුද්ධ කියන වචනේ කියවෙනකොටම රජුරුව අශ්වයාගේ පිටින් බැස්සා. රජුරට මොකවත් දැන් වැටහෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැහැ. ශරීරයේ දරදඬු වෙලා වාගේ. රජු ක්ලාන්ත වුණා වාගේ නිහඬවම හිටියා. සෑහෙන වෙලාවක් ඉඳලා රජුරු නැවත වතාවක් අර වෙලින්දන්ගෙන් අහනවා මොකක්ද කීවි කියලා. ඒ කියනවා මහරජය බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකෙ කියලා. නැවතත් රජුරු පෙරසේමයි. මෙහෙම පින්නතුනි 4 වෙනි වතාවක් දක්වා ඇහුවා. 4 වෙනි වතාවේ ඇහුවහම රජුරු ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඉන්නේ. සඳහන් කළා වෙළඳ පුත්‍රවරුනි මේ ආරංචිය මට මේ ලෝකේ ලැබෙන සුබම ආරංචිය. ජීවිත කාලෙන් බොහෝ කාලයක් මම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලාද කියලා හෙව්වා. නමුත් අද ඔබලගෙන් මම මේක දැනගත්තා. මට ඔබලා ගැනත් හරි සතුටුයි. බුදුන් ලොව පහළ වුණා කියලා මට සඳහන් කරපු නිසා මං ඔබලාට කහවණු ලක්ෂයක් දෙනවා කියලා කිව්වා. ඊට අමතරව තවත් විශේෂ ආරංචි තියෙනවද කියලා අහනකොට ඔවුන් සඳහන් කළා එයි මහරජය ධර්ම රතනයත් ලෝකෙ පහළ වුණා. පින්නතුනි රජු පෙරසීමයි. සෑහෙන වෙලාවක් නිහඬව බිරාන්ත වෙලා ඉඳලා නැවත අහනවා මොකද්ද කීවේ කියලා. 4 වතාවක් මහලත හවුරු කරගෙන තවත් කහවණු ලක්ෂයක් දෙන්න පොරොන්දු වෙනවා. තවත් විශේෂ ආරංචියක් තියෙනවද කියලා අහපුවම සඳහන් කළා ඇයි ස්වාමීනි සංඝ රත්නයත් ලෝකේ පහළ වෙලා. පෙරසේම රජුරුව 4 වෙනි වතාවෙන් නැවත තහවුරු කරගෙන තවත් කහවණු ලක්ෂයක් ඔවුන් අතට දෙන්න පොරොන්දු වුණා. බුද්ධ රතනයේ පහළ වුණා කියන වචනේට කහවණු ලක්ෂයයි, ධර්ම රතනයේ පහළ වෙලා කියනකොට කහවණු ලක්ෂයයි, සංඝ රතනයේ පහළ වෙලා කියනකොට කහවණු ලක්ෂයයි, තුනුරුවන් වෙනුවෙන් කහවණු ලක්ෂ 3ක් මේ වෙලෙන්දන්ට ගෙවන්න රජුරුව නියෝග කළා. රජුරුවන්ගේ නලල් පටේ ගලවලා එහි හසුනක් ලීවා. ලියලා වෙලෙන්දන්ට දීලා කියනවා මේක ගෙනහිල්ලා අනෝජා දේවියට දෙන්න. ඇයට කියන්න රාජ්‍ය බාර ගන්න කියලා. මම දෙන්නම් කියලා කියපු කහවණු ලක්ෂ 3 ඇගෙන් ඉල්ලගන්න. රජු ඉල්ලගන්න කිව්වා කියලා කියන්න. රජුරුව එහෙම කියලා තමන්ගේ ඇමතිවරුන්ට කතා කරලා අහනවා මාත්‍යවරුනි මොකද කියන්නේ කියලා.
අමාත්‍යවරු කියනවා මහරජ ඔබ වහන්සේගේ තීරණේ අපේ තීරණේමයි කියලා. රජුරෝ සඳහන් කළ ඇමතිවරුනි මගේ තීරණේ නම් තවත් කල්යවන එක නෙමෙයි බුදුන් දකින්න යන එකයි. මහරජ අපිත් එනවා. රජුරුවත් එක්ක දහසක් දෙනා ලෑස්ති වුණා බුදුරජාණන් වහන්සේ දකින්න යන්න. පින්නතුනි මේ දහසක් දෙනාම රජුත් එක්ක යන්න සූදානම්. මම කියන්නේ අපිට වඩා කොච්චර වෙනස්ද? අපිට එහෙම යන්න පුළුවන් වෙයිද? අතරමඟදී තුනුරුවන් ලෝකෙ පහළ වෙලා කියලා දැනගත්තාම රජුරෝ කියනවා මම යනවා. රජුරෝ රාජ්‍ය ගැන හිතන්නේ නැහැ. රජ සැප ගැන කල්පනා කරන්නේ නැහැ. රජුරවන්ට අවශ්‍ය සංසාරයෙන් එතර වෙන්න. සියලු දේවල් වලට වඩා සසරින් එතර වීම රජුරුවන්ගේ අංක 1 බවට පත් වෙලා තියෙනවා. මේ ඇමතිවරුනුත් එහෙමමයි. බිරින්දෑවරු ගැන හිතන්නේ, දුවා දරුවෝ ගැන හිතන්නේ නැහැ. තනතුරු තානාන්තර ගැන හිතන්නේ නැහැ. සසරින් එතර වෙන්නම ඔවුනුත් රජුත් සමග එක පයින්ම යන්න ලෑස්ති. මම ඒකයි සඳහන් කළේ අපිට එහෙම වුණා නම් බාධා කොච්චර තියෙනවද? මේ අය නැවත ගිහි ගෙදර නොඑන්නමයි යන්න හදන්නේ. පින්නතුනේ අපිට පැයක හමාරක බණක් අහන්න යන්න කතා කළත් කීයක් දේවල් කියනවද ඒකෙන් මග අරින්න? නිවන් දැකපු උත්තමයන්ගේ අපේ තියෙන වෙනස ඒකයි. රජුරු පිරිසත් එක්ක පිටත් වෙලා යනවා. ඇමතිවරු සියලු දෙනාම හසුන්පත් ලියලා වෙලෙන්දන්ට දුන්න තම තමන්ගේ භාර්යාවන්ට දෙන්න කියලා. රජු සෑහෙන දුරක් යනකොට මහ ගඟක් හම්බුණා. මේ ගඟ විශාල ගඟක්. මේ ගඟේ නම ආරවච්චා. යොදුනක් විතර ගැඹුරුයි. යොදුන් 2ක් විතර පළලයි. කොයි තරම් විශාල ගංගාවක්ද? පින්නතුනි රජුරෝ හොයලා බලනවා මේ ගඟ තරණය කරන්න තියෙනවද ඔරුවක් පාරුවක්? එහෙම එකක් හම්බෙන්නේ නැහැ රජුරවන්ට. රජු ඇමතිවරුන්ට කියනවා අමාත්‍යවරුනි ඔරු පාරු හදන කාලයක් නෙමෙයි මේක. ජාතිය ජරාවටපත් කරනවා අපිව. වේගෙන් වයසට යනවා අපි. ජරාව මරණයටපත් කරනවා අපි. ව්‍යාධියටපත් කරලා මරණයටපත් කරනවා. ඊට කලින් වහාම භාග්‍යතුන් වහන්සේ සොයාගත යුතුයි. අපිටත් හිතෙනවද පින්නතුනි එහෙම? දවසින් දවස වයස යනවා. වයස යනවා කියන්නේ මහලු වෙනවා, ජරාවටපත් වෙනවා. ලෙඩ රෝග වැඩි වැඩියෙන් අපට කිට්ටු වෙනවා. මොහොතින් මොහොත මරණය අපිට ළඟා වෙනවා. පින්නතුනි හිතන්නකෝ අපේ ජීවිතය කියලා කියන්නේ අපි කියමු දිග බලුප් පැලක් කියලා. දිග බලුප් පැලක්. ඒකේ පළවෙනි තැන ඉඳලා අන්තිම දක්වාම සියලුම විදුලි බුබුලු දැල්විලයි තියෙන්නේ. එක දවසකට එක බුබුලක් නිමෙනවා. දවස් දෙකකට බුබුලු දෙකක් නිමෙනවා. දවසකට එක ගානේ නිමි එනවා. එහෙනම් අපි ජීවිතේ සාමාන්‍යයෙන් මේ කාලේ හිතන්නකෝ අවුරුදු 70ක් විතර අපි ජීවත් වෙයි කියලා. ඒ 70න් හොයලා බලන්නකෝ අපිට ජීවත් වෙන්න දවස් කීයක් තියෙනවද කියලා. ඒ දවස් ගාන හොයාගෙන හැම දවසකම රැ වෙලා එළි වෙනකොට කල්පනා කරන්න මට ජීවත් වෙන්න දවස් මෙච්චරයි තියෙන්නේ. එයින් එක දවසක් ගෙවුණා. එක දවසක් ගෙවුණා කියලා කියන්නේ එක බුබුලක් නිමුණා වගේ. එහෙම දැන් හිතලා බලන්නකෝ එහෙනම්.
ඔබ දල්වපු මේ විදුලි බුබුලු ඇලේ දැන් බුබුලු කීයක් නිමිලද කියලා. සමහර අයගේ ජීවිතවල නිමිලා ගියපු බුබුලු ප්‍රමාණය වැඩි, නිමෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අපි ජීවත් වෙච්ච කාලේ වැඩි, තව ජීවත් වෙන්න තියෙන කාලේ අඩුයි. නමුත් තවත් උනන්දුවක් උවමනාවක් නම් නැහැ සසරින් එතර වෙන්න. මේ ධර්ම කාරණාවත් එක්ක විස්තර කළ යුතු කාරණා රාශියක් තියෙනවා. ඔබට තේරුම් ගන්න පහසු වෙන්න මේ ධර්ම කාරණාව මේ විදිහට කෙටියෙන් පැහැදිලි කරන්නේ ඔබට හුඟක් දේ හිතන්න ඉඩ තියලා. පින්නතුනි, රජ්ජුරුව තීරණය කරනවා ජාතිය ජරාවට පත් කරනවා, ජරාව මරණයට පත් කරනවා. ඇමතිවරුනි, අනෝජා දේවියත් අත්හැරලා, සකල රාජ්‍යත් අත්හැරලා, රට වැසියොත් දාලා, සියලු කාම සම්පත් අත්හැරලා මම පිටත් වුණේ තුනුරුවන් වෙනුවෙන්. තුනුරුවන් වෙනුවෙන් සියල්ල අත්හැරලා පිටත් වුණ බව සත්‍යයි. උතුම් තුනුරුවනුත් සත්‍යයි. මම මේ ගඟට බහිනවා. තුනුරුවන් පිළිබඳව සත්‍ය ක්‍රියා කරලා ගඟට බහිනවා. මොකද කියන්නේ කියලා ඇහුවා. එක හඬින් කියනවා, මහරජ ඔබ යම්සේද අපි එසේමයි කියලා. පින්නතුනි, බැස ගැනීමේ ශ්‍රද්ධාව. ඒ කාරණාව හරි ගැඹුරු කාරණාවක්. නමුත් ඒ ගැන කතා කරනකොටත් මේ කරුණ දක්වන්න පුළුවන්. ඒ පින්නතුනි, යොදුනක් ගැඹුරුයි කියලා සඳහන් කළා මේ ගඟ. කොයිතරම් ගැඹුරුද එතකොට? කට ගාවට පිරීලා නිල් පාට ජල කඳ විතරමයි තියෙන්නේ. මහා සාගරයක් වගේ. තුනුරුවන් අදහාගෙන තමන්ගේ හිතේ ශ්‍රද්ධාව විශ්වාසය මත තියාගෙන රජ්ජුරුව මේ ගඟට බහින්න හදනවා. මම තුනුරුවන් වෙනුවෙන් නික්මුණ බව සත්‍යයි. උතුම් තුනුරුවන් ලෝකේ සත්‍යයි. මම මේ ගඟ තරණය කරනවා කියලා හිතන්නේ. හිතලා යොදුනක් ගැඹුරු මේ මහා ගංගාවට තමන්ගේ අශ්වයා දක්වනවා. අපි පින්නතුන් හිතන්න පුළුවන් ද එහෙම කරන්න කියලා? රජ්ජුරුවන්ගේ ශ්‍රද්ධාවත් බුද්ධ රත්නයේ අනන්ත අනුභවයත් එකතු වෙලා මේ මහා ශ්‍රද්ධාවන්තයාගේ අශ්වයින් සහ ඇත්තු මේ විශාල ගංගාව තරණය කරනවා. යන්තමට කුර විතරක් තෙමුණා කියලා සඳහන් කරන්නේ. හුඟක් වෙලා නතර වෙලා හිතන්න තියෙන කරුණක්. ඒ ගඟෙන් එතර වෙලා සෑහෙන දුර යනකොට නීලවාහිනී ගංගාව තියෙනවා. ඒකත් ඒ වගේම තමයි. රජු නැවත බුදුගුණ සත්‍යක්‍රියා කළා නීලවාහිනීනුත් එතර වෙනවා. තවත් ටිකක් දුර යනකොට චන්ද්‍රභාගා කියන ගංගාව තියෙනවා. දහම් ගුණ සත්‍යක්‍රියා කර සංඝ ගුණ සත්‍යක්‍රියා කරලා ඒ ගඟත් තරණය කරනවා. පළවෙනි ගඟ බුදුගුණ සත්‍යක්‍රියා කරලා ඊතර කරනවා. දෙවෙනි ගඟ දහම් ගුණ සත්‍යක්‍රියා කරලා ඊතර වෙනවා. තුන්වෙනි ගඟ සංඝ ගුණ සත්‍යක්‍රියා කරලා ඊතර වෙනවා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මේ මහා පුණ්‍යවන්තයා තමන් වහන්සේ හොයාගෙන එන බව මහා කරුණා සමාපත්තියෙන් දැකලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ රජුව මුණ ගැහෙන්න පෙර ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ කාගේවත් පෙර ගමන් කරන්නේ නැහැ පින්නතුනි. නමුත් භාග්‍යතුන් වහන්සේම හිතලා ගමන් කරනවා නම් වඩින්න පුළුවන්. අනුග්‍රහ පිණිස, අනුකම්පාව පිණිසයි ඒ වඩින්නේ. චන්ද්‍රභාගා ගඟට එහා පැත්තේ මහ නුග ගහක් ළඟ භාග්‍යතුන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මි මාලාව විහිදවල වැඩ ඉන්නවා. මහා කප්පින රජුරෝ කල්පනා කරනවා, මේ හිරුගේ එළිය නෙමෙයි, මේ සඳුගේ එළිය නෙමෙයි, මේ කිසියම් බලවත් බ්‍රහ්මයෙකුගේ දෙවියෙකුගේ ආලෝකයක් නෙමෙයි.
මේ ඒකාන්තයෙන් වැඩ ඉන්නේ මා සොයාගෙන යන තිලෝගුරු භාග්‍යතුන් වහන්සේමයි කියලා හැඟෙනවත් එක්කම අසුගේ පිටින් බැහැලා නැමි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. සතුටු විය යුතු කතා කරලා ආගිය තොරතුරු කතා කරලා භාග්‍යතුන් වහන්සේ ඔවුන්ට දහම් දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ සියලු දෙනාම සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මහාන කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ඥානයේ මෙහෙවල බැලුවා. මේ අය ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කරවන්න පුළුවන්ද? දහසක් දෙනාම පුළුවන්. මොකද සසර තුන් සිවුරු පූජා කරගත් පසේ බුදුරජාණන් වහන්සේලාට සහ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට එව මහන සියලු දුක් දුරු කිරීම සඳහා මගේ ශාසනයේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ කතා කරනවත් එක්කම 이르දිමය පාත්‍රා සිවුරු ලැබිලා කෙස් රැවුල් බෑවිලා ශාසනයේ ඊටාම පළපුරුදු 60 වයස් ගත වුණ භික්ෂූන් වහන්සේලා වගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපිට පෙනී හිටියා. අර වෙලින්දු අනෝජා දේවිය ළඟට ගිහිල්ලා රජුරුවන්ගේ හසුන්පත දීලා කරුණ සඳහන් කරාම අනෝජා දේවිය අහනවා වෙලඳානිනි මගේ රජුරුව ඔබලට ඉල්ලගන්න කියලා තියෙන ලොකු මුදලක්. මේ තරම් මුදලක් ඔබලට දෙන්න ඔබලා මොනවද රජුට කරපු උපකාර කියලා. දේවිය කරපු විශේෂ උපකාරයක් නම් නැහැ. බුදුන් දහම් සඟුන් ලොව පහළ වුණා කියලා කියපු නිසා ඇති වුණ චිත්ත ප්‍රීතිය නිසයි මේ පඬුරුව අපට ලැබුණේ කියලා. නමුත් පින්නතුනි බුදුන් දහම් සඟුන් ලොව පහළ වුණා කියන කාරණාව වෙළඳුන්ගෙන් දැනගන්නකොට මහරජු යම්සේ අදහාගත නොහැකි වුණාද අනෝජා දේවියත් එසේමයි. ඒ සඳහන් කරනවා තුනුරුවන් ලෝකේ පහළ වුණා කියලා කියනකොට මගේ ස්වාමියා උඹලට සැලකුවා මදි. එහෙම කියලා බුද්ධ රතනේ පහළ වුණා කියනකොට කහවණු ලක්ෂ 3ක් ධර්ම රතනේ වෙනුවෙන් කහවණු ලක්ෂ 3ක් ආර්ය මහා සංඝ රත්නයේ ලෝකේ පහළ වුණා කියලා කීවට කහවණු ලක්ෂ 3ක් මේ ආදි වශයෙන් කහවණු ලක්ෂ 9ක් ඔවුන්ට දීලා රාජු නියම කරපු කහවණු ලක්ෂ 3යි ලක්ෂ 12ක් ඔවුන්ට ලබලා දීලා අමාත්‍යවරුන්ගේ බිරින්දෑවරුන්ට කතා කරලා කාරණාව කියලා අහනවා මම නම් යනවා මගේ ස්වාමියා ගිය පාරෙම මොකද කියන්නේ කියා මේ දහසම එකඟ වුණා. සියලු දෙනාම රතවල නැගලා රජු ගිය පාර හොයාගෙන යනකොට අර ගංගා මුණ ගැහුණා. රජු ගඟට බැහැපු තැනක් තියෙනවද? කාටවත් එහෙම තැනක් මුණ ගැහෙන්නේ නැහැ. ඇයි තීරණය කරනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සත්‍ය ක්‍රියා කරලා මගේ ස්වාමියා ගඟ තරණය කරපු බව සත්‍යයි. මමත් එසේමයි. අමාත්‍ය බිරින්දෑවරුත් සංඝ සාකච්ඡා කරලා දහසක් දෙනා පැමිණිච්ච දහසක් පමණ රත අර ගඟට දක්වනවා. පෙරසේමයි පින්නතුනි ගඟ ජලතලයේ ගල් තලයක් වගේ වෙලා යන්තමට රතවල නිම් වලලු විතරක් තෙමුවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනටම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ බව හඳුනගෙන භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආපු මගේ ස්වාමියා කෝ කියලා. මේ ළඟම ඉන්නවා. තව ටිකකින් දකින්න ලැබෙයි කියලා ඔවුන්ට ධර්ම දේශනා කළා. ඒ දේශනාව අහලා මහා කප්පිනයන් වහන්සේ ඇතුළු දහසක් දෙනා සිව්පිලි සිඹියා සහිතව රහත් වුණා. ඊට පස්සේ දකින්න සැලැස්සුවා. පින්නතුනි ඒ කාන්තාවනුත් සෝවාන් වෙලා ඉන්නේ. පැවිද්දෙල්ලම මෙහෙණවරට පිටත් කළා. භාග්‍යතුන් වහන්සේ මේ සියලු කටයුතු නිමා කරලා වැඩියහම
හැමදාම රාත්‍රියේට මහා කප්පින මහරහතන් වහන්සේ අහෝසුකං කියලා කියනවා. ඇයි පින්නතුනි මේ අහෝසුකං කියලා කියන්නේ? අනේ සැපයි කියලා කියන්නේ. පෘථග්ජන භික්ෂූන් වහන්සේලා මේක අහගෙන ඉඳලා කල්පනා කළේ රජු නැවත වතාවක් කාමුක ගිහි ජීවිතේට ලොල් වෙලා එය වර්ණනා කරනවද කියලා. මේ කතාව භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. කප්පිනයන් වහන්සේ ගෙන්නලා ඇහුවා. උන්වහන්සේ සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ ගිහි සැපේට ලොල් වෙන කෙනෙක් නොවන බව භාග්‍යතුන් වහන්සේ දන්නවනේ කියලා. ආන් ඒ කාරණාවත් එක්ක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මගේ පුතා ගිහි සැපේට ලොල් වෙලා නැහැ. මහා කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති මොහු ඒ පාරමිතාව මුදුන්පත් කරගන්න අන්තිමාත්ම භාවයේ ගිහි ගෙදර දුක්ඛම් කටුළු වලින් මිදිලා විවේකයෙන් උපන් ධාන සෝය භුක්ති විඳ විඳ ඒ සෝය සැපයි කියන එකයි මේ සඳහන් කරන්නේ. එහෙම නැතුව ගිහි ගෙදර සැපයි කියලා නෙමෙයි කියලා භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරලා අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. පින්නතුනි ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා. ධම්ම පීති සුඛං සේති. මොකද්ද පින්නතුනි මේ ධර්ම ප්‍රීතිය කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නවා. සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරනවා. මාර්ග සත්‍ය වඩනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ මනවින් ග්‍රහණය කරගත්ත කෙනා ධර්ම ප්‍රීතිය කියලා මෙතන සඳහන් කරනවා. ඒ ප්‍රීතිය භුක්ති විඳින පුද්ගලයා මනාව ධර්ම අවබෝධය ලැබපු කෙනා සැපයත් භුක්ති විඳිනවා. ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා. මොකද්ද මේ විප්පසන්නේන කියන්නේ? පසන්න කියලා කියන්නේ පැහැදුණු සිත. විප්පසන්නේන චේතසා. කාටද පින්නතුනි පැහැදුණු පිරිසිදු සිතක් තියෙන්නේ? පැහැදුණු පිරිසිදු සිතක් තියෙන්නේ ආර්යයන් වහන්සේලාට. කෙලෙස් නැති කරපු උත්තමයන් වහන්සේලාට. ඒ අතර ප්‍රධානයි ලෞතර බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඉන්නේ මහා රහතන් වහන්සේලා. උන්වහන්සේලගේ හිත කවදාවත් කිසිම ක්ලේශ ධර්මයක් නිසා කිලිටු වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආගන්තුක කෙලෙස් වලින් තමයි සත්වයාගේ චිත්තසංතානයේ අපිරිසිදු බවට පත් වෙන්නේ. ආගන්තුකේන උපක්කිලිට්ඨේන උපක්කිලිට්ඨං. පුංචි ළමෙක් ඉපදෙනකොට මොනතරම් පිරිසිදු හිතක් තියනවද? හැදිලා වැඩිලා දන බඩ ගාලා යන කාලේ ඒ හිත මොනතරම් නිර්මලද පිරිසිදුද? බොරුවක්වත් කියන්න දන්නේ නැහැ. බොරුවක්වත් කියන්නෙත් නැහැ. නමුත් කුඩා කාලේ ඒ තරම්ම හොඳ වෙච්ච අය ලොකු වෙන්න ඇයි පංච දුෂ්චරිතේම කරන්නේ? ආගන්තුකේන උපක්කිලිට්ඨේන උපක්කිලිට්ඨං. ආගන්තුක වේ එන ක්ලේශ ධර්මයන් විශේෂයෙන් සඳහන් කරනවා මේ සිත කිලිටු කරනවා කියලා. අපේ හිත ගැනම හිතලා බලන්නකො ටිකක්. වරින් වර හිතට ඇතුල් වෙච්ච දේවල් අපේ හිත කොයිතරම් කිලිටු කරලාද කියලා. ආගන්තුකව පැමිණිලා තියෙන්නේ. පස්සේ කාලේ අවදිල්ල තියෙන්නේ. ආන්ගේ ක්ලේශයන් හිත අපිරිසිදු කරනවා. නමුත් ආර්යයන් වහන්සේලගේ හිත කෙලෙස් වලින් කවදාවත් අපිරිසිදු වෙන්නේ නැහැ. විපස්සන්නේන චේතසා. අරියප්ප වේදිතේ ධම්මේ. ආර්යයන් වහන්සේලාගේ ධර්මය කවුද පින්නතුනි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ? ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ සෝවාන් වහන්සේගේ ඉඳලා ඉහළට. මේ ආර්යයන් වහන්සේලාගේ හිත
බොහෝම පිරිසිදුයි. දහම් රස මනවින් පානය කරනවා. ඒ දහම් රසය පානය කරන්න හිතේ දුක් සැවුල් ශෝක සන්තාප නිවිලෙනවා. කොහොමද දහම් රස බොන්නේ? භාජනයක දාලා පාවිච්චි කරන එකක් නෙමෙයි පින්නතුනි දහම් රසය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කළාද? මේ උතුම් ත්‍රිපිටකය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තද? යම් ත්‍රිපිටකයෙන් එක පිටකයක් පිළිබඳව හරි. ආන් ඒ පුද්ගලයා ඒ ධර්මයේ මනාව අධ්‍යයනය කරලා තේරුම් අරගෙන අවබෝධ කරගත්ත නිසා ඔහු ගෙවන ජීවිතයත් ඊටාම නිර්මලයි. ඔහුගේ සතර ඉරියව්වම ඊටාම පිරිසිදුයි. දකින ඕනෑම කෙනෙකුට පහදිනවා. ඉඳගෙන ඉන්න හැටි දැක්කත් පහදිනවා. ඇවිදින හැටි දැක්කත් පහදිනවා. ඉඳගෙන ඉන්න හැටි දැක්කත් ඇවිදින හැටි දැක්කත් නිදාගෙන ඉන්න සතපිලා ඉන්න ආකාරය දැක්කත් කෙනෙකුට පැහැදීමක්ම තමයි ජනනය කරලා තියෙන්නේ. අන් ඒකයි දහම් රස බොන තැනැත්තා ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කළේ. අවසාන දේශනා කළා භාග්‍යතුන් වහන්සේ සදා රමති පඬිතු මේ ධර්මයේ මනාව දැනගෙන තෙවලා ධර්මයේ මනාව ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මානුකූලව ලෝකේ දිහා බලමින් ශ්‍රද්ධා ගුණධර්ම වඩා වර්ධනය කරගත්ත සත්පුරුෂයෝ මේ ලෝක ධාතුවේ හැමදාම බබලනවා. හැමදාම සතුටින් ඉන්නවා. ලෝකේ යථා ස්වභාවයේ මනවින් අවබෝධ කරගෙන කල යුත්ත නොකල යුත්ත මනවින් අවබෝධ කරගෙන කල යුතු දේ කරමින් නොකල යුතු දේ වළකිමින් අන්‍යයන්ද කල යුතු දේ තුල යොදවමින් නොකල යුතු දෙයින් ඉවත් කරමින් සත්පුරුෂ වෙමින් කටයුතු කරන පුද්ගලයා හැමදාම මේ ලෝකේ ප්‍රීතියෙන් සතුටින් ඉන්න කෙනෙක්. පින්නතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධර්මපරියාය තාමත් ලෝකෙ තුල ජීවමානයි. අවශ්‍ය කෙනෙකුට කම්මැලිකම පසෙක දාලා, අලසකම පසෙක දාලා, නීවරණයන්ට පහර දීලා ධර්ම ශ්‍රවණය කරන්න යොමු වෙනවනම්, දහම් අධ්‍යාපනය ලබා ගන්නවනම්, කුසලයෙන් පෝෂණයටපත් වෙනවනම් ඔවුන්ද කොයිතරම් උසස් කුසල කර්මයන් රැස් කරගන්නවද? ඔබටත් ලැබිච්ච අවස්ථාවෙන් ඔබත් ප්‍රයෝජන ගන්න. ජීවිතයේ ධර්මානුකූලව ගොඩනගන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැම වෙලාවෙම මුල් තැන තියන්න. බුදුරජාණන් වහන්සේ පා කියපු දෙයින් අයින් වෙන්න. භාග්‍යතුන් වහන්සේ අගය කරපු දේ ජීවිතයට බද්ධ කරගන්න. මෙලව සුවපත් කරගන්න. පරලොව සුගතිගාමී කරගන්න. මහා පිංකම් සිද්ධ කරගන්න. සසරින් මිදෙන්න වීරිය වඩන්න. මහා කප්පිනියන් වහන්සේගේ ගමන වගේ අපූරු ගමනක නිමාවෙන් සසර මඟ කෙරවල කරගන්න. උතුම් රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.